ආයිබෝවන් අත මාතෘකාව තමා 2026 T20 වර්ල්ඩ් කප් එක ලංකාව හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත T20 වර්ල්ඩ් කප් එක ගැන අලුත් ආරංචි කීපයක් ගැන තමයි අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ. ඉතින් channel එකට අලුත් අය subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න. channel එකත් එක්ක හිටපු අය හැමෝම සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේ පාර 2026 T20 වර්ල්ඩ් කප් එක T20 වර්ල්ඩ් කප් එක තමා 10th එඩිෂන් එක. කියන්නේ T20 වර්ල්ඩ් කප් 10 වෙනි වර්ල්ඩ් කප් එක තමයි T20 ෆෝමැට් එකකින් තියන්න යන. එතකොට හැමෝම දන්නවා වගේ ටූර්නමන්ට් එක තියෙන්නේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේදී. එතකොට ඒක පටන් ගන්නවා කියලා තියෙන්නේ පෙබරවාරි 7 2026 පෙබරවාරි 7 වෙනිදා ඉඳන් මාර්තු 8 පමණ දක්වා තරඟ පැවැත්වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට සම්පූර්ණ කණ්ඩායම් 20ක් මේ පාර වර්ල්ඩ් කප් එකෙත් තරඟ වදිනවා. ගිය පාර වර්ල්ඩ් කප් එකෙත් සම්පූර්ණ කණ්ඩායම් 20ක් හිටියා. මේ පාරත් ඒ වගේම 20ක් ඉන්නවා. එතකොට කණ්ඩායම් 20යි මූලික වටේ කාණ්ඩ 4ක් යටතේ තමයි කණ්ඩායම් 20 තරඟ කරන්න සූදානම් වෙන්නේ. සම්පූර්ණ තරඟ ප්‍රමාණය තරඟ 55ක්. ඉතින් තරඟ පැවැත්වෙන ආකාරය ගැන අපි පොඩ්ඩක් බැලුවොත් එහෙම මූලික වටේ තරඟ පැවැත්වෙන්නේ කණ්ඩායම් 20 කාණ්ඩ 4කට බෙදෙනවා. එක කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින්. එතකොට ඒ කණ්ඩායමේ එක කණ්ඩායමේ ඉතුරු කාණ්ඩයේ ඉතුරු කණ්ඩායම් 4ත් එක්කම තරඟ වදිනවා. එතකොට එහෙම ක්‍රීඩා කරලා අන්තිමේට කාණ්ඩයේ টොප් 2 ගන්න ටීම් දෙක. කියන්නේ 1 හා 2 ටීම් දෙක තමයි සුපර් 8 වටේට සුදුසුකම් ලබා ගන්නේ. සුපර් 8 වටේදී කලින් 2024 T20 වර්ල්ඩ් කප් එකේ තරඟ පැවැත්වුණේ කණ්ඩායම් 8 සුපර් 8 වෙන කණ්ඩායම් 8 කාණ්ඩ දෙකකට බෙදලා එක කාණ්ඩයකට කණ්ඩායම් 4ක් දාලා කාණ්ඩ දෙකකට අනුව තමයි තරඟ වැදුනේ. හැබැයි මේ අවුරුද්ද එක සමහර විට වෙනස් වෙන්න පුළුවන්. කියන්නේ රවුන්ඩ් රොබින් ක්‍රමයට තියලා එක් කණ්ඩායමක් ඉතුරු කණ්ඩායම් 7ත් එක්ක තරඟ වදින විදිහට සකස් කරන්නත් ඉඩ තියෙනවා. එතකොට දැන් අද අපි කතා කරන්න යන විශේෂ කාරණේ තමයි දැන් වර්ල්ඩ් කප් එක ගැන කොහොමත් මේ දවස්වල සමාජ මාධ්‍යවල ක්‍රිකට් සම්බන්ධ වෙබ් අඩවිවල වගේ ගොඩක් තැන්වල එක වාර්තා පළ වෙනවා. කියන්නේ වර්ල්ඩ් කප් එක ගැන. එතකොට සමහර සමාජ මාධ්‍ය ජාලාවලයි සමහර ක්‍රිකට් සම්බන්ධ වෙබ් පිටුවල පළ වෙලා තිබ්බා මෙන්න මේ විදිහට තමයි මේ පාර වර්ල්ඩ් කප් එකේ කාණ්ඩ බෙදලා තියෙන්නේ. කාණ්ඩ බෙදෙන්න යන්නේ කියලා. අනිත් කාරණේ තමයි මේ ඇත්තටම මේක තාම ICC එකකින් ඔෆිෂියලි එයාලා කියලා නෑ මේවා තමයි කාණ්ඩ. ඒ වගේම මේක තමයි ෂෙඩියුල් එක කියලා. නමුත් සමහර වෙලාවට මේ වගේ නිවුස් කලින් පළ වෙන නිවුස් ඇත්ත වෙන අවස්ථා තියෙනවා. ඒ හින්දා තමයි මේක ගැන අපි කතා කරන්න හිතුවේ. ඉතින් දැන් ඉස්සෙල්ලාම අපි බලමු 2024 වර්ල්ඩ් කප් එක. කියන්නේ මීට කලින් තිබ්බ වර්ල්ඩ් කප් එකේ කාණ්ඩ බෙදුනේ කොහොමද? ලංකාව අයිති වුණේ මොන කාණ්ඩද? ලංකාව හිටපු කාණ්ඩ හිටපු අනිත් රටවල් මොනවද කියලා අපි ඉස්සෙල්ලාම නිකන් බලලෙමු. 2024 වර්ල්ඩ් කප් එකේ ශ්‍රී ලංකාව හිටියේ ගෲප් D එකේ. එතකොට ගෲප් D එකේ ලංකාවත් එක්ක තව සවුත් අප්‍රිකා, බංග්ලාදේශ්, නෙදර්ලන්ඩ්ස්, නේපාල් කියන ටීම් හිටියා. ඒතර අපිට සුපර් 8 යන්න බැරි වුණා බංග්ලාදේශ තරගයේ පරාජය වීම හේතුවෙන්. ඉතින් සාමාන්‍යයෙන් තියෙන දෙයක් තමයි වර්ල්ඩ් කප් එක ලංකාව ඉන්න ගෲප් එකේ අනිවාර්යෙන් සවුත් අප්‍රිකා, බංග්ලාදේශ් කියන ටීම් දෙක ඉන්නවා. ඒතර ඉන්දියාව, පාකිස්තාන එක ගෲප් එකේ ඉන්නවා වගේ තමයි ලංකාව ඉන්න ගෲප් එකේ අනිවාර්යෙන් බංග්ලාදේශ ඉන්නවා. අනික ගොඩක් වෙලාවට වර්ල්ඩ් කප් මැච් වලදී අපි බංග්ලාදේශයත් එක්ක පරාජයටපත් වෙනවා. මේ හේතුවෙන් තමයි අපිට ගොඩක් වෙලාවට වර්ල්ඩ් කප් එක ඉදිරියට යන්න බැරි වෙන්නේ. එතකොට දැන් මේ පාර අර සමාජ මාධ්‍ය පිටුවල දාලා තියෙන ගෲප් කාණ්ඩවලට අනුව ශ්‍රී ලංකා ටීම් එක වෙලා තියෙන්නේ ගෲප් C එකට. එතකොට අපි බැලුවොත් එහෙම ගෲප් C එකේ ඉන්න අනිත් කණ්ඩායම් මොනවද කියලා නිව්සීලන්ත, සවුත් අප්‍රිකා, ඕමාන්, USA කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. එතකොට මේක බැලුවහම මේ පාරත් සුපුරුදු පරිදි සවුත් අප්‍රිකාව ඉන්නවා අපේ ගෲප් එකේ. හැබැයි විශේෂ දේ තමයි මේ පාර බංග්ලාදේශ ඉන්නේ ගෲප් D එකේ. يعني බංග්ලාදේශ් මේ පාර ශ්‍රී ලංකාව ඉන්න ගෲප් එකේ නෑ. ඒතකොට බංග්ලාදේශ ඉන්න ගෲප් එකේ ඇෆ්ගනිස්තාන්, නේපාල්, UAE, වෙස්ට් ඉන්ඩීස් තමයි ඉන්නේ. එතකොට මට පේන විදිහට මේ පාර වුණාට ලංකාව වැටලා තියෙන ගෲප් එක මම කියන්නේ මේ විදිහටම ඇත්තටම කාණ්ඩ දාපුවාම මේ විදිහට තිබ්බොත් එහෙම
මේක ටිකක් ටෆ් ගෲප් එකක් ලංකාවට. මොකද නිව්සීලන්ත සවුත් අප්‍රිකා ටීම් දෙකම ඉන්න හින්දා. එතකොට අපිට සුපර් හිට් යන්න ඕන නම් අනිවාර්යෙන් මේ ටීම් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පරාජයට පත් කරන්න වෙනවා. එතකොට සවුත් අප්‍රිකා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට වැඩිපුර සවුත් අප්‍රිකාව හම්බෙන්නේ වර්ල්ඩ් කප් මැච් වලදී තමයි. මොකද සාමාන්‍යයෙන් දීපාර්ශ්වික තරඟාවලිය වුණත් එච්චර සවුත් අප්‍රිකා එක්ක ප්ලේ කරනවා අපි දකින්නේ නැහැ. එතකොට නිව්සීලන්ත එක්ක නම් අපි සාමාන්‍යයෙන් සෙල්ලම් කරනවා. අවුරුද්දකට එකපාරක්වත් සෙල්ලම් කරනවා මම හිතන්නේ නිව්සීලන්ත එක්ක. හැබැයි මේ වර්ල්ඩ් කප් වලදී විතරයි අපිට සවුත් අප්‍රිකා හම්බෙන්නේ. එතකොට සවුත් අප්‍රිකා හම්බුනහම වර්ල්ඩ් කප් එක සාමාන්‍යයෙන් වෙන දේ තමයි අනිවාර්යෙන් අපි තරගයේ පරාජය වෙනවා. අනිත් කාරණේ තමයි අපිට වර්ල්ඩ් කප් එකට ගිහුවහම අපේ පළවෙනි මැච් එක තියෙන්නේ සවුත් අප්‍රිකා එක්ක තමයි ගොඩක් දුරට අපිට හම්බ වෙන්නේ. එතකොට අර පරාජය මානසිකත්වයත් එක්ක ඉස්සරහට යද්දී ඒක තවත් අවුලක් වෙනවා අපේ කණ්ඩායමට. ඉතින් මට හිතෙන විදිහට අපි වැඩිපුර අවධානයක් දෙන්න ඕනේ නිව්සීලන්ත මැච් එකට. මොකද ඒ තරගයේ අපි ජයග්‍රහණය කරගන්න පුළුවන් වුණොත් අපිට ලොකු chance එකක් තියෙනවා සුපර් හිට් යන්න. මොකද අනිත් ටීම් ගත්තොත් ඕමාන් USA ටීම් දෙක පරාජයට පත් කරන්න පුළුවන් කණ්ඩායම් දෙකක්. එතකොට තරඟ 3ක් ජයග්‍රහණය කරොත් අනිවාර්යෙන් සුපර් හිට් යන්න chance එක තියෙනවා. අනිත් කාරණේ තමයි ලංකාවට ක්‍රීඩා කරන තරඟ ගොඩක් දුරට තියෙන්නේ ලංකාවේ. හින්දා අපිට ඒ වාසියක් තියෙනවා. හින්දා අපි සුපර් හිට් එකට යන්න ලොකු chance එකක් අපිට තියෙනවා. හරියට ප්ලේයර්ස්ලා දැනගන්න ඕනේ හරියට සෙල්ලම් කරලා තරඟ ජයග්‍රහණය කරන්න. එතකොට ICC එක කියලා තියෙන විදිහට තරඟ පැවැත්වෙන්නේ ඉන්දියාවේ ක්‍රීඩාංගන 5ක සහ ලංකාවේ ක්‍රීඩාංගන 2ක කියලා තමයි කියලා තියෙන්නේ. එතකොට ලංකාවේ ක්‍රීඩාංගන දෙක ගත්තොත් අපිට බොහෝ විට අනුමාන කරන්න පුළුවන් පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය සහ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය තමයි ගොඩක් දුරට තරඟ පැවැත්වෙනවා ඇත්තේ. මොකද දඹුල්ල ක්‍රීඩාංගනයේ වර්ල්ඩ් කප් මැචස් තියයි කියලා අපිට ලොකුවට විශ්වාස කරන්න බැරි හින්දා. ඉතින් ඔය ටික තමයි අපිට මේක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මේ විදිහට ඇත්තටම කාණ්ඩ බෙදිලා ගියොත් ලංකාව මේ වටින රූප එකත් එක්ක ඔයාලා හිතන විදිහට මොනවා වෙයිද කියලා පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඒත් එක්කම channel එකට අලුත් අය subscribe කරලා එකතු වෙන්න, bell icon එක click කරන්න. channel එකත් එක්ක ඉන්න අය දිගටම ඉන්න. අනිවාර්යෙන් අපි ICC එකෙන් මේක officially කිව්වට පස්සේ අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේනවා. එතකොට අපි ඊටු ටික මේ වීඩියෝ එකේ කතා කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.